ස්ප්‍රවුට් ගිග්ස් මේ දවස්වල ගොඩක් කතා වෙන මාතෘකාවක් තමයි මේ ස්ප්‍රවුට් ගිග්ස් කියන්නේ. ඉතින් මේ හරහා මයික්‍රෝ ජොබ්ස් කරලා තමයි earn කරන්න පුළුවන් කියලා මේ දවස්වල ගොඩක් YouTubersලා වීඩියෝස් දාලා තිබුණේ. ඉතින් මේකට අදාළව ගොඩක් වීඩියෝස් මේ වෙද්දි YouTube එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ගැන දන්නවත් ඇති, සමහර විට මේ ගැන නොදන්නවත් ඇති. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේකෙදි ඇත්තටම අපිට ඒ විදිහට මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? මේ මයික්‍රෝ ජොබ් සරහා ඒ කියන විදිහට සල්ලි හොයන්න පුළුවන්ද කියලා තමයි මම අද වීඩියෝ එක කරන්න හැදුවේ. ඒ වගේම මම මේ වෙද්දි ගොඩක් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා ඒවා තාම බලලා නැත්නම් ඒවා බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි මේ ස්ප්‍රවුට් ගිග්ස් එකේ ඔයා මුලින්ම රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ පළවෙනි ටැබ් එක එහෙම නැත්නම් ගිග්ස් කියන ටැබ් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Fiverr එකට ගොඩක්ම සමාන පේජ් එකක්. ඉතින් මේකෙදිත් ඔයාලට Fiverr එකේ වගේම ඔයාලගේ ගිග් එකක් හදලා දාලා ඔයාලට ඕඩර්ස් අරගෙන ඒවා කම්ප්ලීට් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේක වෙරිෆයි යූසර්ස්ලාත් ඉන්න හින්දා මේක සේෆ්ටි ප්ලැට්ෆෝම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ මේ ගිග්ස් ගැන නෙමෙයි. මේකේ තියෙන මයික්‍රෝ ජොබ්ස් කියන පාර්ට් එක ගැන. ඉතින් ඔයාලට මේකේ තියෙන මේ මයික්‍රෝ ජොබ්ස් කියන ටැබ් එකේ ෆයින්ඩ් ජොබ්ස් කියන එකෙන් පුළුවන් මයික්‍රෝ ජොබ්ස් කරන්න තියෙන තැනට යන්න. ඉතින් එතෙන්ට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළ ජොබ්ස් 100 ගාණක් මේකේ ලිස්ට් වෙලා තියෙනවා. ඒ වගේ මේක කරන්න තියෙන දේවලුත් එච්චර අමාරු දේවල් නෙමෙයි, බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ටාස්ක් තමයි යාලා දීලා තියෙන්නේ. ඒකෙදි තියෙනවා අපිට YouTube channel subscribe කරන්න, videos වල like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම එක එක sites වල sign up වෙන්න, එක එක app download කරන්න, ඔන්න ඔය වගේ ටාස්ක් ගොඩක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් ඔය ටික කරලා තමයි සල්ලි හොයන්න පුළුවන් කියන්නේ. ඔයාලට පේනවා ඇති මේ පළවෙනි එකේ මෙයාලා YouTube channel එක subscribe කරනකොට $2.5 ගාණක් ගෙවනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ගාණක් ගෙවන්න පුළුවන්ද? අපි ඇතුළට ගිහලා බලමු ඒකේ. මෙන්න මේ විදිහට යාලා ටාස්ක් එක කම්ප්ලීට් කරන විදියත් මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමයි ටාස්ක් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. මේ වගේ ටාස්ක් එකකට $2.5ක් ගෙවනවා කියන්නේ එක පුද්ගලයෙක්ට හිතා ගන්න පුළුවන් ද channel එකේ එක subscribe එකක් වෙනුවෙන් $2.5ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 800කට ආසන්න ගාණක්. එහෙම ගෙවනවද කවුරුවත්? එතන පොඩ්ඩක් අපිට හිතන්න දෙයක් තියෙනවා. ඉතින් මේ ලින්ක් එකට ගිහිල්ලා බලමු අපි කොහොමද මේ ටාස්ක් කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට human verification එකක් එනවා. ඉතින් මෙන්න මේක තමයි මේක ඇත්තටම කරන්න පුළුවන්ද නැත්නම් ස්කෑම් එකක්ද කියලා බලා ගන්න තියෙන හොඳම පාර්ට් එක. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ iPhone එකක් දිනා ගන්න, ඔය වගේ pin එකක් ඇතුළත් කරන්න ඔය වගේ දීලා තියෙනවා. ඉතින් අපි නිකමට එකක් ක්ලික් කරලා බලමු මොන වගේද තියෙන්නේ කියලා ඒකේ. හොඳයි ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලා නිකන් Google එකේ මොනවා හරි සර්ච් කරද්දි ඔයාව රීඩිරෙක්ට් කරනවා දැකලා තිනේ. අන්නේ රීඩිරෙක්ට් වෙන නිකන් ස්කෑම් නැත්නම් ඇඩ් සයිට් එකක් විතරයි මේක. ඉතින් මේ වගේ දේවල් කම්ප්ලීට් කරන්න ඇත්තරම් බෑ. මේ වගේදී වෙන්නේ අපේ ඩීටේල්ස් එයාලා මොනවා හරි විදියකින් ගන්න එක විතරයි. ඉතින් අපි තව එකක් ක්ලික් කරලා බලමු. මෙතන තියෙනවා පින් එක ඇතුළත් කරන්න එකක්. හරි. මේකත් ඔයාලා මීට කලින් දැකලා ඇති ගොඩක් අවස්ථාවලදී ඔයාලා Google එකේ මොනවා හරි සර්ච් කරද්දී ඔයාලා නිකම්ම රීඩිරෙක්ට් වෙනවා ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න පුළුවන් ඉන්පුට් ෆීල්ඩ් එකක් තියෙන පේජ් එකකට. ඉතින් මෙතෙන්දී ඔයාගේ ෆෝන් නම්බර් එක මේ වගේ තැනකට ඇඩ් කරොත් ගොඩක් දුරට වෙන්නේ ඔයාලගේ මොනවා හරි එයාලා සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරගන්න එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඔයාලගෙන් දවසට රුපියල් 5ක් 10ක් වගේ ගාණක් හැමදාම ඩේලි කැපෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මෙයාලා human verification එක විදියට දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ තවත් එකක් මේකත් ස්කෑම් සයිට් එකක් කියලා ඔයාලට දැක්ක ගමන් බලා ගන්න පුළුවන්. මෙයාලා මේකේ මේ කමෙන්ට් සෙක්ෂන් එකක් එහෙම දාලා තියෙනවා. ඉතින් මේව සේරම එයාලා අතින් හදලා දාපු කමෙන්ට්. නැතුව මේ කවුරුවත් යූසර්ස්ලා රියල් ඇඩ් කරපු කමෙන්ට් නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් තමයි මෙයාලා දීලා තියෙන්නේ මෙයාලගේ human verification එක විදියට. ඉතින් මේක මේ ටාස්ක් එකේ විතරක් නෙමෙයි මයික්‍රෝ ජොබ්ස් යටතේ තියෙන හැම ටාස්ක් එකකම ඕක තමයි තියෙන සිස්ටම් එක. ඉතින් මේක ඇත්තරම මේකේ මයික්‍රෝ ජොබ්ස් මන් දන්නේ නැහැ මෙයාලා ඇයි මේ වගේ දේවල් මේකට ඇඩ් කරන්න දෙන්නේ කියලා ස්ප්‍රවුට් ගිග්ස් එකෙන්. එයාලා හරිනම් ඒ වගේ දේවල් ස්කෑම් දේවල් අයින් කරන්න ඕනේ. නැත්තම් මොකක් හරි වෙරිෆයි කරලා ඕනේ මේවා පෝස්ට් කරන්න දෙන්න. ඉතින් මෙයාලා ස්කෑම් විතරයි මේකේ මයික්‍රෝ ජොබ්ස් යටතේ දීලා තියෙන්නේ. මම දන්නේ නැහැ ගිග්ස් එකේ ඔයාලට පුළුවන් මේ සල්ලි හම්බ කරන්න. හැබැයි මේකේ මයික්‍රෝ ජොබ්ස් කියන්නේ නම් බොරු වැඩක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය.